හරි හැමෝටම good morning පුතේ මේ අද ස්පීඩ් රිවිෂන් එකේ හතරවෙනි දවසේ අද අපිට කතා කරන්න තියෙන ආහාර ජීර්ණ පද්ධතිය ඊතුළු ටික අපි මේ සතියේ සත්‍ය පටන් ගත්තා. ඒකෙදි සත්ව පටක සහ ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය කියන කතා කරා. ව්‍යුහයයි ආහාර ජීර්ණයේ යාමනයයි කියන එක. උනාද අපිට තියෙන ආහාර මාර්ග පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි කියන කොටස පටන් ගන්නවා. එහෙම නේද? හරි. ඒක ඉස්සරෝම් දිනවා මේ මම හිතන්නේ මේ කතා කරන්න තියෙන්නේ අග්න්‍යාශය නේද? හරි. එතකොට අග්න්‍යාශය අපිට මතකයි කියලා ආහාර ජීර්ණ පද්ධතියේ මුලින්ම පටන් කොහොමද නේනවා පස්සේ මෙතන ආමාශය තිබ්බා. ආමාශයෙන් පස්සේ මේක දෙන්න තිබ්බා මේ බොහොම ප්‍රාණි ලැබෙන බොහොම ප්‍රාණි ලැබෙන්නේ මම ඕකට කියන්නේ අඹ කොළයක් වගේ නිකන් මේ අඹ කොළයක් වගේ ලාලු පැහැති ග්‍රාන්තියක් තියෙනවා. ඕකට අපි කියනවා අග්න්‍යාශය කියලා. හරි මේක දාන්නවා ඒක මේක මෙතනින් මේ මෙහෙම මෙච්චර ලොකුමාලයක් නෑ. මොකද සාමාන්‍යයෙන් මේ ග්‍රහණි දැන්මේ ආමාශය නිදහස් වෙනවා. උතන පොඩි ඉස්තරන් දෙකක් මේක ඇඳ ගන්න ඕනේ. ඕම එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ අතරින් පතර මේවත් එක්ක සම්බන්ධයක් නැති රූපත් ආගයකට තනින් තනින් වියෝක ඉඩක් තියෙනවා. හරිද මේකේ දැන් ඉතලා. අඳුරගන්න මේ දෙන්න කිම්පේ යන්නේ. නෝක ෆයිල් ගොඩක් තියෙන වියෝ එක. මේ වගේ ෆයිල් තියෙනවා තමයි. ගොඩක් තියෙනවා මේ තැන්වල මේ වගේ ෆයිල් මේ වගේම ඔහොම තමයි ගොඩක් තියෙනවා පැහැදිලි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන මොකක්ද මේ මෙතන මේකට ඇතුලෙන් ඇවිල්ලා අවනාලයක් සම්බන්ධ වෙනවා. කලින් අවනාලයක් ඇවිල්ලා ඒ නාලේ මේ පැත්තෙන් මෙහෙම යනවා. ඒ පොර පැත්තෙන් පිට යනවා.
මෙතන සාමාන්‍ය මොළක කියනවා අද පිත්තාශය ඒකකින් දුක් යන ආත්මාවට දෙන ඊට පස්සේ ආත්මාව දෙනවා ආත්මාව වගේ උතන තියෙනවා ආත්මා අඳගන්න ඕනේ නිකන් තේරෙන්න මේ අඳගන්න ඕනේ ඉතින් මේකදී ආවාජය තියෙනවා ඒවා ඕනේ නැහැ අභ්‍යාස ඉස්සර කරගන්න ඔයගේ වීර්යය කාර්යනාසී හරිද ඊට පස්සේ මම අඥාතේ කොටස් තුනයි දලවසේ මම කඩේරි ගන්න මේ පැත්ත පලාල් හිස මේ කොටස මේකට කියනවා පලාල් හිස අන්තරන්නේ අන්දෝක හිස මේක දේහය මේක පටු වලිගේ ඔක වලිගේ ඒවා ඉතින් දාන්න බෑ ඒක මේ විදිහට සමානතුන් වෙන දාන්න නැත්නම් පස්සේ මේක මේක දැන් අමතරන් බලන්න මේක අක්මා හරියද අක්මයක් පස්සේ මේක පිත්තාශය ඒක අපිට තියෙන පිත්තාශය නම් මේක පිත්ත ප්‍රණාල පිත්ත ගමන් කරන ප්‍රණාල ඔක පිත්ත ප්‍රණාල හරි මේ පිත්ත ප්‍රණාලය තමයි මෙතනින් ඇවිල්ලා මේ අඥාශීක ප්‍රණාලයට මේ සම්බන්ධ වෙන්නේ මගේ ඊට පස්සේ මේ රතු පාටින් ඇඳපු ඒවා එන්නේ මේකදී කොහොමද මේ රතු පාටින් ඇඳපු ඒවා ඕවාට කියනවා මොනවද රැංගැහැන් දීපිකා මරුණන් තියෙන්නේ රැංගැහැන් දීපිකා රැංගැහැන් දීපිකා මේ පණි වෙච්ච දූපත් වගේ නේ දීපිකා නිකන් දූපත් වගේ ඒක රැංගැහැන් දීපිකා මේ දීපිකා කියලා කියනවා ඊට පස්සේ මෙන්න මේ පිට්ඨමනාලයට මේ දැන් මේ රැංගැහැන් දීපිකා තනිව තියෙන්නේ මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ පිට්ඨමනාලයට ඕපන් වෙන්නේ ඒවා විවෘත වෙන්නේ ඒවට කියනවා මේ මෙයන් ලියන්න ඒවට කියනවා බදරිකා කියලා ඒක බදරිකා ඒවා බදරිකා ආයිත් නම් කරලා කියලා විශේෂ දැන් මේක පිත්තාසේ රතු පාටින් තියෙන ඉතින් ආමාර පැත්තකින් ආමාශය උපාදින් අන්තර ගන්න වෙන්නේ පිත්ත ප්‍රණාලය පිත්තාසේ කරගෙන යනවා ආය නම් කරලා තියෙනවා මේකනේ අඥාශයී ප්‍රණාලය නැතිනම් තියෙන්නේ අඥාශයීක ප්‍රණාලය
හරි එතකොට මෙන්න මේ බදලිකා වලින් හදන එක එක මේ එන්සයිම් වගේ දේවල් මේ අග්න්‍යාශය ප්‍රණාලයේදී අරගෙන ග්‍රහණයට විවෘත වෙනවා මේ මෙතන. එතකොට ලෝකේ විශේෂ දැනක් තියෙනවා මෙන්න මේ ටික. මේ කොටස. මෙන්න මේ පිත්ත ප්‍රණාලය ඇවිල්ලා විවෘත වුණාට පස්සේ මේ පිත්ත ප්‍රණාලය අග්න්‍යාශය ඇතුලෙන් තමයි මේ අග්න්‍යාශය ප්‍රණාලය විවෘත වෙන්නේ. එතකොට මෙන්න මේ පොඩි කොටස. ඔක හොඳට මතක තියාගන්න ඕනේ එක. මෙන්න මේ පොඩි නාලය. අග්න්‍යාශය ප්‍රණාලය පිත්ත ප්‍රණාලය එකතු වුණාට පස්සේ ඕකට අපි කියනවා යාපෘත් අග්න්‍යාශයික යාපෘත් අග්න්‍යාශයික ප්‍රණාලය ඉස්සරහ ඕට්ටු යාපෘත් අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය කියලා. දැන් එන්නේ යාපෘත් අග්න්‍යාශයික ප්‍රණාලය. ඔය යාපෘත් කියන වචනේ මේ ඉන්නේ අක්මාවයි. අක්මාවයි නම් එනවා කියන අදහස. අර වෙනහැල් එකක් කියන අපි කුසිය කියලා කුසිය දමන සිරා කියලා වෙනහැල් එකක් වෙන්නේ අග්න්‍යා මේ අක්මාවලින් එන ඒකට තමයි කියන්නේ යාපෘත් කියන්නේ. මේ පොඩි කොටසට කියනවා යාපෘත් අග්න්‍යාශයික ප්‍රණාලය. ඔකට ඉස්සර කිව්වේ යාපෘත් අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය කියලා. ඒක ඉඳගෙන මේ පිත්තාශයේ ඉඳන් දෙන්නේ මේ විදිහ. හරියට ගණනගන්නකො අයන නෑ මොකද මම කරනකොට තුම්ම ලාභ කරා. ඉතින් අද ආපනේදී හරි පව් ඈ. අය පොඩි කොටසකින් සමහරක් පිට 10 දී ඉවරයි පන්ති. පොඩ්ඩයි දෙයින් කරන්න ඩියුටි එක. ඉතින් ඩියුටි එක අද වෙනවා. අද දානවා ඩියුටි. මගේ අද මිස්ටේක් එකක් නිසා මේ ඩියුටි එක දාගන්න බැරිුනේ. අද දානවා. රුධිර සංධාන පද්ධතියයි ශෝෂණ පද්ධතියයි මේ ටියුට් එක අද දානවා. ඒකට මේ මාසෙට ප්‍රවේණියයි මේ පද්ධති තුනයි. ඒක අනුජීව විද්‍යාව ලබන මාසෙ කරන්න. මාරුන්ගේ ප්‍රවේණියත් කරලා ඔක්කොම කරපුවාම උඩට බරයි දාලා මේක ඇදගන්න උදම් තියෙන ඉඩක් තියෙනවා නේද? අග්න්‍යාශය කියන තැනට එතන උඩ දාලා. මේ වටේ වෙන්නේ නැහැ ගොඩක් කැමති දෙයක් කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. සසන පද්ධතිය මේ පාර අනුමානයි. අපිට සතිය කරනවා. ලබන සතිය අගවල පටන් ගන්න. මේ පාර අනුමානයි. අනුමාන තව හැදුවේ නැහැ. අනුමාන ටික හදලා අනුමාන ටික ලබන මාසෙ දෙන්න. වෙන්න දෙන්න පුළුවන් තරම් එක්ක අනුමානක් දෙන්න. ගොඩක් අය අහනවා පේපර් එක පටන් ගන්න නැතුව පේපර් එක ලබන මාසෙ පටන් ගන්න නේ. පේපර් ලියන්න නැතුව අය රිවිෂන් එකට ගන්න නැහැ. උගාය රිවිෂන් එකට එනවා නම් පේපර් ලියන්න. රිවිෂන් එකට එන්න නැතුව පේපර් එක විතර ලියන්න පුළුවන්. රිවිෂන් එකට එනවා නම් අනිවාර්යෙන් පේපර් එක ලියන්න ඕනේ. රීනේ දෙන්නේ ලියන්න අනිවාර්යෙන් ලියන්න. පේපර් එක මාර ලකුණුත් දෙනවා. මාකින් එකකුත් දෙනවා. මාකින් එකකුත් දෙනවා. රචනාවට මාකින් දෙන්නේ රචනාත්මක රචනාවේ සාකච්ඡා කරනවා. නැත්නම් මාකින් කටපාඩම් කරන් ගිහින් බාහිර ලියන්න. එහෙම නැති පන්තියෙන් උන්නේ නැහැ ඉතින් දන්නේ දීලා. තියෙන්නේ අර රචනා ප්‍රශ්න 1000යි 5000යි තියෙන්නේ. අරන් ගිහින් පාඩම් කරලා ලියන්න පුළුවන් බෑ. හරි. මේ රූපය අදගත්තා ඊළඟට අපි බලන්න යන්නේ ඕම් බලන්න රූප දිහා බලලා ගොඩාක් විතර කිව්වේ ඒකයි මේ පාඩම් කියන්නේ බෑද මේක මතක කියන්නේ ලාහු පැහැදිලි ග්‍රන්ථියක් අස්පේශය කියන්නේ ඊට පස්සේ මේ වෙලාවේ මේ ග්‍රහණ දැම්මේදී මේ ආහාර ජීවන පද්ධතියට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ග්‍රහණ දැම්මේදී මේ සම්බන්ධ වෙන ආහාර ජීවන පද්ධතිය.
එතකොට අපි කතා කරා ගිරදී අඥාශයෙන් නිපද වෙන මොනවද? විවිධ එන්සයිම් වර්ග අඥාශයක යුෂ. අඥාශයක යුෂ වර්ග 8ක් කතා කරලා යන්නේ මේ මෙතනින් මේ UA තමයි මේ අපාය වල පිට තමයි පිටේ අඩංගු දේවල්. ඒක මේ මෙතනින් තමයි ගාණි දැම්මේ. ගිරදී මතකේ මේ මෙතන මේ ආමාශයෙන් දැන් මොන වර්ග විධානයක් තිබ්බේ? ආලාර වක්‍ර විධානය. ආලාර වක්‍ර විධානයේ මොකද කරේ මම කෝ ආහාර කියලා මෙහෙම විදිනවා. පොඩියෝ කටර වතුර ගන්න ඉස්සරහට වතුර විදින්නේ. බින්දු බින්දු විහිරලා යන්න. ඒ වගේ පොඩ පොඩ මේ විහිනවා. පොඩ මේ විහිනවා. අන්න එහෙම ආහාර ඉහිරිලා ආපුවාම මේ මෙතනින් එන අඥාශයේ කුෂවලට ආහාරයත් එක්ක මිශ්‍ර වෙන්න ඕන පුරුෂ ශ්‍රේෂ්ඨ වර්ග බලයක් ලැබෙනවා. ආහාර විසිරීලා ඉන්නේ එකට ආහාර ගුලිය වගේ ආවොත් මේක අර වටේ ටිකේ විතරේ එන්සයිම් ගෑවෙන්නේ. බෙද ආහාර ගුලිය නිකම්. ඒක මගහැරලා ගන්නවා අර විදිහට ආහාර විදින්න මේ පහන. හරි ඊට පස්සේ මෙන්න මේ බදරිකාවලින් අග්න්‍යාශයේ කුසෙත් අග්න්‍යාශයෙන් කුස හදන්න මෙන්න මේ බදරිකාව. හරිද? බදරිකාවල තියෙන ෆයිල්. ඊට පස්සේ මේ ලැන්ග්හෑන් දීපිකාව මොකද කරන්නේ? ලැන්ග්හෑන් දීපිකාවලින් හදනවා ග්ලූකගන්තා ඉන්සුලින් කියන හෝමෝන දෙක. ඒක දායකේනවා මේ ග්ලූකෝස් සමස්ථිතිය. ඒක වෙනම කතා කරන අවසානයේදී ජල කුද්ධතාව ග්ලූකෝස් සමතුලිතය, අයන සමතුලිතය ඒ වගේ දේවල් කියනවා. ඒක මේ අපිට මේ ලැන්ග්හෑන් දීපිකාවෙන් තමයි මේ ග්ලූකගන්තා ඉන්සුලින් හෝමෝන දෙක හදලා දේහයේ ග්ලූකෝස් සමස්ථිතිය යාමනය කරනවා. ග්ලූකෝස් මදින වලට වැඩි කරනවා, වැඩි වෙනකොට අඩු කරනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ අඥාශය කොටස් තුනයි. පලාල් ගිස්ස, දේහය සහ පටු වලිගය. කොට වලිගය ඇතුළේ තියෙනවා වෙන මේ පලාල් ගිස්සක් තියෙනවා මේ. දේහයක් තියෙනවා. ඊට පස්සේ අඥාශය නැති කරන අඥාශය ප්‍රණාලය, අඥාශය ප්‍රණාලය මෙන්න මේ පදරිකා වලින් හදන විවිධ එන්සයිම් සහ ඒ නිපදවන එක ද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා මෙතන ග්‍රහණීය ආහාර මාර්ගයෙන් නිදහස් කරනවා. ඊට පස්සේ මෙතන ත්‍රිත්ව ප්‍රණාලය සහ අඥාශික ප්‍රණාලය එකතු වෙලා යාපුත් අඥාශික ප්‍රණාලය හදලා අන්නේ යාපුත් අඥාශික ප්‍රණාලය තමයි ග්‍රහණයට විවෘත වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ග්‍රහණයට විවෘත වෙන්නේ අඥාශික ප්‍රණාලය නෙවෙයි. අඥාශික ප්‍රණාලය ඇවිල්ලා මගින් මෙන්න මේ ත්‍රිත්ව ප්‍රණාලයත් එක්ක එකතු වෙලා එතනින් ඉස්සරහට යන්නේ යාපුත් අඥාශික ප්‍රණාලය. ඔය කිව්ව ටික ඔක්කොම ටියුට් එකේ තියෙනවා බලන්න. ලාලු පැහැදිලි ග්‍රන්ථවල ප්‍රධාන ප්‍රකාශ තුනයිලු. ග්‍රහණ වක්‍රය තුල පිළිගනෝ නැත්ද නෙවි. අග්න්‍යාසයේ බාහිරාකාරකී සහ අන්තරාකාරකී ග්‍රන්ථයන් විසින් සැලකේ. ඕනේ. ඇයි එහෙම කියන්නේ? ඈ? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඈ? මේ බලන්න මෙතන මෙහෙම වෙන ආහාර මාර්ගය. දැන් මොකක් හරි හිතන්නකො මෙහෙම මේ මුකේ ඉඳන් හරි උදේ ඉඳන් හරි මෙහෙම උදේ ඉඳන් හරි අමාරුයි මේ මෙහෙම එනකොට බාහිර ඒ ගෙලින්ම මේ මුකේ ඉඳන් මොකක් යවද්දී අනිත් පැත්තේ උදේ ගෙලිට ගත්තා නේද? ඒ කියන්නේ විවෘතයිනේ ආහාර මාර්ග දැන් අපි කන කෑම එක ගන්නකොට යන පාර මේ බාහිර පරිසරයෙන් යන්නේ මේ දේහයට ආයෙත් ඒ මුළු නාලයක් දිගේ ගිහින් අනිත් පැත්තෙන් බාහිර පරිසරයට විවෘත වෙනවා. හරිද? මෙහෙම මොකක් හරි නාලයක් දිගේ ආවොත් මෙතන මෙහෙම මේ මුකේ ඉඳන් මෙහෙම ආවොත් මේ මාමාශයෙන් ගම තමයි නෙල්ලේ මේ අඥානයේ මේ ප්‍රණාලය බාහිර සම්බන්ධ වෙනව නේද? අතට බලන් යන්න. බාහිර සම්බන්ධ වෙන්නේ වැඩි ලොක් කරලා තියෙන තැන්ද ඕන දොරවල් දාලා. හරිද? ඒක වෙනම කතාවක්. මම කියන්නේ ඍජුව නැතුව උනාට නෝන වක්‍රවාරි බාහිර පැත්තට එක්ක ලින්ක් එකක් තියෙනවා නේද? අන්න ඒ විදිහ මේ මෙතන මෙහෙම ආවොත් මෙතනින් මෙහෙම එන්න පුළුවන් මේ බදරිකාවට. එතකොට මෙන්න මේ බදරිකා බාහිරාකාරකය කියලා මේ අපි කලකන්නේ. හරිද? ඒ පොඩියට තේරුම් ගන්න ලොකු දෙයක් නෙවෙයි.
ඒක රෝම આવුත් එන්න කවමාරේ වැඩි විදි ලොක් වෙනවා රගට ගාගන්නවා කුඩානට උඩ අපි දිවි කව තිබ්බා මෙතන ආහාර වස්තු දාන්න ඒක වෙනයි නේද බාහිර දේ බාහිර ධර්ම බාහිර කියන්නේ බාහිර පරිසරයත් එක්ක පොඩි වක්‍ර සම්බන්ධතාවයක් තියෙනවනේ ඒ හින්දා මේ බදරිකා බාහිර අසර්ජී මේ ලැංගෑන් දීපිකා ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ ධර්මයෙන් මට වෙලා කියන්නේ මාංශ පේශී හරි අන්තරාල තරලේ හරි ඒ වගේ මට වෙලා ඉන්නේ සම්පූර්ණයෙන් ඒකට ඒවා අන්තරාලයි මේ අභ්‍යන්තර දී මේක දේහේ වට පිටා බාහිර පරිසරයට පොඩි සම්බන්ධයක් තියෙනවා ඒ මේ බදරිකා බාහිර අසර්ජී ලැංගෑන් දීපිකා අන්තරාසර්ජී බලන්න කියමු බාහිර අසර්ජී කොටස අනුකම්පිකා විදිහේ පොඩි අනුකම්පිකා ගොඩක් තියෙනවා අනුකම්පිකා බද්රිකාවෙන් සමාන්විත වේ. සෛල ශ්‍රාවී සෛල වලින් පොඩි සෛල ඇත්තටම ශ්‍රාවී සෛල වෙන්න බෑ එතනයි මම කවුද? ශ්‍රාවී සෛල වලින් සමාන්විතයි. ඇත්තටම මේක එන්සයිම් වල ගන්න ශ්‍රාවී කරන එන්සයිම් ශ්‍රාවී කරන ශ්‍රාවී සෛල ඉන්න ඕනේ. අනුකම්පිකා කුඩා ප්‍රණාල වලට සම්බන්ධ වෙන්නේ මේ අනුකම්පිකා ගාවේ කුඩා ප්‍රණාල තියෙනවා නේ. අනුකම්පිකා ගාවේ කුඩා ප්‍රණාල තියෙනවා. අග්නි ඒගොල්ලෝ කුඩා ප්‍රණාලයක වෙලා අග්නයාසික ප්‍රණාලය හදනවා උරුමයේ අග්නයාසික ප්‍රණාලය හදනවා අග්නයාසික ප්‍රණාලය රික්ත ප්‍රණාලය ආයම්පුත් අග්නයාසික ප්‍රණාලය හදනවා ඔව් ඒ ග්‍රහණීය මධ්‍ය ලක්ෂ්‍ය නිරුද්ධ මේ බලමු ග්‍රහණීය හරි මෙතන විවෘතලා දිනුනට මේක බලන්න ග්‍රහණීය මධ්‍ය ලක්ෂ්‍ය නිරුද්ධනවලු බාහිර සාර්ගයේ කොටස අග්නයාසික විරුද්ධාවේ කරලා අපි අග්නයාසික විස වර්ග 8ක් ඉගෙන ගත්තා නේද 8ක් 7ක්ද ඉගෙන ගත්තා කියලා බලන්නකො මේකේ විශේෂත්වයක් තියෙනවා. රිප්සින් සහ කයිවොරිප්සින් තිබ්බනේ. ඒවා මේ බදරිකාව නිකොඩවන්නේ මොනවා විදිහටද? අක්‍රීය රිප්සිනෝජන් සහ මේ කයිවොරිප්සිනෝජන් විදිහට. ඇයි ඒ? ඕක දැන් හදා දෙන්න කියලා තියෙනවා. ආමාශයේදී නිපදවුවා පෙප්සිනෝජන්. හැබැයි පෙප්සිනෝජන් අක්‍රීය කෙනෙක්. එයා වැඩක් නැහැ හිටියට. එයා පෙප්සිනුනේ කොහෙද ආමාශය ඇතුළට ආවට පස්සේ ඇයි මෙන්න මේ ආමාශයේ තියෙන විවිධ සෛල වලට හානි වෙන හින්දා දැන් HCl ශ්‍රාවය වුණ නෑනේ අපේ ශ්‍රාවය වුණේ මොනවද H+ සහ Cl- වෙන වෙනම දැන් HCl එකම සෛල ඇතුළට තිබ්බනම් ඒ HCl අම්ලයක් නැතුව ඒ සෛලෙ මේ ජාරණය වෙනවා නැත්තම් මේ සෛලටත් හානි වෙනවා ඒ වගේ මේ බදරිකාවට හානි වෙන හින්දා නැත්තම් මේ රිප්සින් සහ කයිබෝරිප්සින් මේ බදරිකාවට තියෙන සෛල ජීර්ණය කරනවා. ඒක වළක්ව ගන්න අප්‍රිය විදිහට මේ සාවය කරන්නේ රිප්සිනෝජන් සහ කයිබෝරිප්සිනෝජන් විදිහට. ඉතින් මේ ග්‍රහණයට ආවට පස්සේ තමයි ඒවා රිප්සින් සහ කයිබෝරිප්සින් වලට පත් වෙන්නේ. ඊපස්සේ උන් දින බයිකාර්බෝනේට් අනුමණ්ඩල සාවය වල ඇත්ත අපි දන්නවා කියලා ඉගෙන ගත්තා. අපි ඉගෙන ගන්න මේ අඥානික උදේ ඉගෙන ගත්තා. මේකට ආවට පස්සේ අපි රිප්සින් සහ කයිබෝරිප්සින් විදිහට ගන්නවා. මම කිව්ව එක අන්තරාහාරී විස්තර ලංකෑන් දීපිකාවට සම්බන්ධ වෙනවලු ප්‍රණාල නැති ලංකෑන් දීපිකා පොයින්ට් සම්බන්ධ වෙලා නැහැ මේ නාල නැහැ වෙන වෙන මේකේ දුරුපත්තා ගෲප් එකවල ඉන්ඩස්ට්‍රියල් සහාය කරනවලු දැන් මම කිව්වා ගෲප් එක සමස්තයෙන් දායක වෙනවා ඉතින් අග්නයාශය උත්තරයි බලන්න දෙයක් තිබ්බද කියලා නෑ නේද පොඩක් කියව ගන්න ඕක මම මේක මතන්න ඊට පස්සේ ආත්මාව අක්මාව ගැන ටිකක් වැඩිපුර කතා කරන්න තියෙනවා නේද? මේ ගිය අවුරුද්දයි කලින් අවුරුද්දයි මේ අඥානශය අහලා තිබුණේ නේද? යුසර් බේස් එකේ අක්මාවයි අඥානයි දෙකම අහලා තිබුණාට කොහොමද මම මතකයි. දැන් පන්තියට එන්නේ නැත්තේ මේ ලයිව් එකට එන්නේ නැත්තේ මේ සර් මේ පාර එන අමාරු කොහොම හරි කරලා දෙන්න අනේ අපි කොහොම හරි කරලා දාලා උන් තමයි එන්නේ නැත්තේ
හොඳට වැඩ කරන ළමයි ටික එනවා. ඒ ඔක්කොම හොඳට වැඩ කරනවා. අර වැල පිළිපියුම් තමයි ඉන්නේ නැත්තේ. අනිත් අනිත් ළමයි එනවා දැන් ෆස්ට් අය ළමයි එනවා. හරියට ෆස්ට් අය එන්නේ නැතුව ඉන්න ඕනේ බෑ. ෆස්ට් අය තමයි විභාග ගැන වෙයි ගණන් ගන්නದು පඬිත වෙලා ඉන්නේ ටිකක්. උන් එනවා. මේ එකපාර දෙක ප්‍රමාණක් කියමු අඬ වෙන දේ විතරයි. දෙපාරක් ඔය කියලා වැටුණා. උන් නෑ පන්ති. මම පෙදා පන්ති පළවෙනි දවසේ පටන් ගන්න කිව්වනේ දැන් එදා ළමයි හිටියර ගොඩාක්. දැන් එක්සෑම් එක ලඟ වෙනකොට අවසාන මාසෙ වල ඉතුරු වෙන්නේ ටිකයි මේක දරාගෙන ඉන්න පුළුවන් වුණ ටික විතරයි. ඉතින් උන් ගොඩ යනවා අනිත් උන්ට ඉතින් කියලා වෙනවා. ඉතින් ඒ නැත්තම් කතාව. කැමති දෙයක් කරගන්න. අපිට වෙන්න දෙයක් නැහැ. අපිට මොනවා වෙන්නේ? අක්මාව. හරිද? අක්මාව ගැන කතා කරනකොට අක්මාව දැන් ඔයාලා දැකලා දෙනවා චිකන් සද්දියේ චිකන් වලින් තියෙන දැන් තියෙනවනේ අර බීබුඩු කියලා ගන්න ඒ තමයි අක්මාව. හරිද? අක්මාව දැන් මම මේ පිට ගත්තාම හරිද? මගේ මේ දකුණු පැත්ත මේ තියෙනවා. පේන්නේ නැහැ නේ. කැමරාව උසයි. එතකොට මේ පැත්ත බාර වෙන්න ටිකක් තියෙනවා අක්මාව. හරිද? අක්මාවේ කණ්ඩිකා හතරයි ඉස්සරහට පිටපස්සේ ඔබයි දක්වලා දාන්න. මේ වගේ වීඩියෝයක් නේ. මේ වගේ වීඩියෝයක් නැත්තර තියෙනවා. මේ පැත්තේ මේක එකක් ඔගේ මේ ඉස්සරහටයි පිටපස්සටයි දෙකක් තියෙනවා. හරිද? දැන් එතකොට මම මේ පිට ගත්තාම දැන් අක්මාවේ ඉස්සරහ පැත්ත මෙහෙම තියෙනවනේ. මම මේ බඩ පැත්තේ මේ මල්ල අවුදම අක්මාව ඉස්සරහට අහුවෙන්නේ නැහැ ඉස්සරහ පැත්ත තියෙන්නේ. පිට පැත්තෙන් බැලුවොත් එimhe මේ මිනිස්සෙක්ගේ අක්මාව දැන්. බලවොත් පිටපස්සේ අක්මාවේ මේ පිටිපස්ස කොටස ඉතින් මගේ පිට පැත්තේ තියෙන්නේ. ඉස්සරහ පැත්ත තියෙන්නේ මේ බඩ පැත්ත. ඊට පස්සේ එතකොට මේ අක්මාව ඉස්සරහ පැත්ත හරි සුමටයි. හරිද? උත්තලයි. උත්තර කායකගේ පොඩ මේ උත්තලව නැමිච්ච ගතියක් තියෙනවා මේ උත්තර ගතියක් තියෙනවා මේ ඉස්සරහ පෘෂ්ඨේ. ඒ වගේම හරි සුමටයි. හරිද? එතකොට මේ දැන් චිකන් නේම කියලා විදිහට කපද්දි බලන්න ගතුලේ අක්මාව මේ පිටින්ම තියෙනවා. වෙන බලන්න සතික් නෑ කන්නේ සත්‍ය මේ අනිත් මස්තර ගේම් බලන්න බෑනේ. කෑලි කෑලි කපනවා. හරිද? චිකන් වල අයිස් නැති චිකන් එක විදිහට කියනවා අක්මාව බලන්න තිබ්බොත් එහෙම. ඊට පස්සේ මේ හැබැයි අක්මාවේ මේ පිටිපස්ස කියන්නේ මේ අපර කොටස එහෙම සුමට නැහැ. ඒ කියන්නේ කඩතුල් වගේ තියෙනවා. ඊට පස්සේ අක්මාව වෙන දෙකට කැපුවාට පස්සේ ඇතුළත් කිසිසේ සුමට නෑ නිකන් කුඩු වගේ මේ දිය උඩ රම් ගතියක් තියෙන. ආගේ වගේ ගතියක් තියෙනවා අක්මාව කැපුවා. ඒකට හේතුව අක්මාව ඇතුළේ තියෙන මොනවද? අක්මා අනුකම්පිකාවල පිළිගන්නේ. හරිද? එතකොට අක්මාවේ අක්මා ගැන කතා කරද්දී වැඩියෙන් ප්‍රශ්න අහන්නේ සහ වැඩියෙන් පිළිගන්න තියෙන මොකක්ද මේකේ අක්මා අනුකම්පිකාවක් කියන්නේ. කණ්ඩිකා නෙවෙයි ඈ. අක්මාවේ කණ්ඩිකා හතරයි ප්‍රධාන කණ්ඩිකා හතරයි. වමයි දක්මයි ඒදි මම මේ දෙකයි දකුණු දෙකයි කියන්නේ. තමයි පිටිපස්සයි වගේ. ඉස්සරහ කණ්ඩිකා කරලා තිබුණා දේවා දැන් නැහැ. එතකොට මේ ඒ කණ්ඩිකා අරගෙන අක්මාවේ කණ්ඩිකා හතරයි. මුලේ තිබ්බ කණ්ඩිකා. ඒ වගේ මේ අක්මාවේ කොටස් එක අක්මාව කෑලි හතරයි. ඒව ඇතුලේ තියෙනවා ඉදා කුඩා මොනවද? අක්මා අනුකණ්ඩිකා. අනුකණ්ඩිකා ඉදා ගොඩක් තියෙනවා. හරිද? ඔය අක්මා අනුකණ්ඩිකාව සාමාන්‍ය සදාශ්‍රාකාරයි. සරල වශයෙන් තේරුම් ගන්න අඳින්නේ ඈ. හරිද? සදාශ්‍රාකාරයි. මේ පැත්තෙන් මෙහෙම තව අක්මා අනුකණ්ඩිකා තියෙනවා. ඔබ තියෙනවා. ඔබ තියෙනවා. මෙන්න මේ විත්තියේ ඉඳලා විත්තිය නේ පස්වයි විත්තිය නැහැ. මෙන්න මෙහෙම සෛල ස්තර මේ මැදට එකතු වෙනවා කියන හිප්පට සෛල. මෙහෙම යුගල් තියෙන්නේ.
ඔන්නෝ ඇවිල්ලා මෙතනින් වැහෙනවා. ගොඩක් තියෙන යාම මෙතන මෙතන නෑ මේ මම දෙලින්මත් නෑ මේ විතර බැලෑගෙන තින්නේ. මේ වගේ වලින් එන ගොඩක් තියෙනවා මේක මේ ලංග මේ වගේ යුගල් ලෝක ගොඩක් තියෙනවා. දැන් තේරුම් ගන්න ලොකු නෑනේ. තව එකක් මේ පැත්තේ වань. ඕක තියෙනවා. ඔයාලා මේ ප්‍රසාද මෙතනින් වැහෙනවා. ආ පහල මුචක් ගන්න දුන්නා. ඕක තියෙනවා මේ පැත්තෙන් තව තියෙනවා. හරි. ඇත්තටම දැන් මේ හරියට නිකන් මේ මෙතන නිකන් මැද නාලයක් වගේ හැදෙනවා. හරි මොන් ඔය වගේ. හරිද? මේ වගේ ගොඩක් තියෙනවා ළඟ ළඟ හරිද? මේක මේ පැයට මැදට විවෘත වෙනවා. මේවා හැමකට සයිඩ් හරිද? මේ වගේ මේ හෙපට සයිඩ් ස්තම්භ දෙකට පිටි තිරෝ මහා බක්ෂාම් මේවට කියන ඌපර් සයිඩ්. ඔගේ තැන් තැන මෙහෙම තියෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මේ හෙපට සයිඩ් ස්තම්භ දෙක ළඟින් සයිඩ් මුරුළු වගේ හැදලා තියෙන්නේ. මේ හෙපට සයිඩ් ස්තම්භ දෙක ළඟ තියෙන්නේ මේ හෙපට සයිඩ් ස්තම්භ දෙක මේ ඉරවනම් මේ හෙපට සයිඩ් ස්තම්භ දෙක මැද මේක තියෙන්නේ. ඒක ටිකක් කලකලින් වෙන්නේ ලොකුයි. මේ ඉඩ හරි පාටුයි. මේ හෙපට සයිඩ් ස්තම්භ දෙක පිටින් තියෙන්නේ. දැන් මේ ඇතුළ නෙවෙයි ඈ. ස්මාර්ට් බෝඩ් එකේ ඔය කරා ලේසි මම ඇතුලේ වෙන පාට කරන්න තිබ්බනේ. කොහොම තියෙන්නේ? මේව එළිය තියෙනවා. ඒවට කියනවා ඔය හෙපට සයිඩ් මේ හිස්තැන් මේ සයිල ස්තම්භ වල පිටින් තියෙන හිස්තැන් මේ හිස්තැන්. ඒවට කියන අක්මා කෝඩරා බර්ඩියෝ. හරිද? අක්මා කෝඩරා. ඊට පස්සේ මේ සංදිවල මේ සංදිවල තියෙනවා නාල තුනක්. මේ වගේ තියෙනවා මම කියන්නේ පාවලුගේ වගේ නාල තුනක් තියෙනවා. මොකෙම තියෙන නෑ හැමදාම වගේ නාල තුනක්. එහෙනම් මේ ඔක්කොම මේ මැදට එකතු කරලා නාලයක් වගේ දාලා දැන් මේ හරකට කපලානේ තියෙන්නේ මේක. හරස් කලක්නේ. ඉතින් මේක නාලය වගේ මේ මැදට තියෙනවා මේ මැදේ කො. විමාන මොවා ගන්න. ඉතින් කරලා කපලා තියෙනවා.
හරි නම් කරොත් මේ විදියට කොටස් වෙන්නේ. අනුපාතය නම් කරොත්. එපට සාහිත්‍යයේ සාහිත්‍ය අම්ද ආත්මවාදලා ඉඩක් තියෙනවා නේද ලිප්පේ? මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකක්ද දන්නේ? එන්නේ නැහැ කියලාද? සෙනසුරාදා වෙලාව වෙනස් කරන්න බැරි නාදන බලමු මේ ඉතින්. ඒක ඉස්සරහට බලමු. එපට සාහිත්‍ය. එතකොට මේ එපට සාහිත්‍ය ස්තම්භ දෙක අතරේ ස්ථාවකාශය මේ එපට මැද එක නෙවෙයි ඈ. මේක අක්මා කෝඩරා. අක්මා කෝඩරා. ඊට පස්සේ මේක මධ්‍ය සිරාව. මේක මධ්‍ය සිරාව. මධ්‍ය සිරාව. ඊට පස්සේ මෙන්න මේ හෙපට සාහිත්‍ය ස්තම්භ දෙක මැද ගෑරේ. ඕක පිත්ත නාලිකා. කතා කරලා යනවා. හිතාගන්න අක්මාවේ කියන පිත්ත නාලිකා. හෙපට සාහිත්‍ය ස්තම්භ දෙක මැද ගෑරේ. මේ හෙපට සාහිත්‍ය ප්‍රධාන මේ හෙපට සාහිත්‍ය දෙකක් මැද කොටස තමයි කෝඩරා. කඩලා ගන්න බෑ මේකයි මේකයි මාරු කරන්න එපා. ඊට පස්සේ අපි මේ මෙවුවා කුපර් සයින්. ඔබට කියනවා යාපෘතික මහා බක්ෂාණු කියලා කියනවා. ඒක ලියන්න. අර අකුණාවෙන් කතා කරලා ඉස්සහරේ වගේ ඒවා හරි පොඩි මේ යාපෘතික මහා බක්ෂාණු අපි අර කතා කරන්නේ අකුණාවේ යාපෘතික මහා බක්ෂාණු අවදානක ගෝපල් සයින් අවුලනේ ඔය මතක් කරනවා නම් හරි ඊට පස්සේ ඔක්කොම වාගේ නම් කරන්නේ හරිද මේක මොකද කරන්නේ මෙන්න මේ නාල තුල මොනවද මේ නාල තුල මේක එක ඇදලා අපි හැමදාම තියෙනවා ඇත්තටම දැන් මේ එකක් පිත්ත නාලයක් එතකොට මේ පිත්ත නාලයත් එක්ක සම්බන්ධ වෙනවා ඒක අඳින්න බෑනේ ප්‍රායෝගිකව මට ඒකයි යන්නේ නැහැ මේ අනිත් මේ වගේ ප්‍රධාන ස්තම්භ එන්න ගොඩක් තියෙනවා මේකේ එතකොට මේ හැම එකකම මේ පිත්ත නාලිකා එයාට ළඟම මේ පිත්ත නාලයේ ශාඛාවත් එක්ක සම්බන්ධ වෙනවා
උතර දිනවා රත් රුධිර සායලයක් මේ අක්මා පුරාවත් එක්ක සම්බන්ධ නේ. ඒ වගේ අක්මා පුරාවත් එක්ක පොඩා මෙච්චර ලොකු නෑ. මේ මැද හිතන මෙච්චර ලොකු නෑ. මේක හිතන හරි පාඩු මේ හිතන දෙන පොඩි. මේ වගේ ස්තම්භ හරි ස්තම්භ ගොඩාක් තියෙනවා. මේ වෙන සයිඩ් දාලා හරියෝ ස්තම්භ ගෑලා මේ මධ්‍ය සිරාව පැත්තට ඇවිල්ලා එකතුලා තියෙන්නේ. හරිද? එක ව්‍යාපෘ अनुकांडिक वृत्त बनाया अनुकांडिक विनाने वृत्त बनाया इका नाम देगा සර් ආයේ කියන්නකෝ. हरिද නෑ නේ අන්තර අනුබන්ධක සුද්ධ කරගෙන සමානයි ඉන්නකොට බෑනේ අන්තර අනුබන්ධකේ අන්තර අනුබන්ධක ඊළඟට මේක යාප්පු දමනීය ශාඛා මා කරාට පස්සේ අක්මාවේ කෘත්‍යයන් ගණනවල කරලා පොඩ්ඩයි පන්ති මේ භාගෙක විතර තව තියෙන්නේ නින්ද ඉතෝ ගාලි ඊට පස්සේ යාප්පු ප්‍රතිහාර ශිරාවේ ශාඛාවක් නේ ඉතුරු වෙන්නේ යාප්පු ප්‍රතිහාර ශිරාවේ ශාඛා මේකෙදි වෙන්නේ මෙහෙම මෙන්න මේ යාප්පු දමන ශාඛාව ඇවිල්ලා මෙන්න මේ මෝඩ්‍රා වලට විරුද්ධ වෙනවා මේ ප්‍රතිහාර ශිරාවේ ශාඛාවත් ඇවිල්ලා මෙන්න මේ මෝඩ්‍රා වලට නිදහස් වෙනවා අක්මා මෝඩ්‍රා වලට මේ මෝඩ්‍රා වල රුධිරය මේ මධ්‍ය ශිරාවට එකතු වෙනවා මධ්‍ය ශිරාවේ දිගේ රුධිරය ගිහිල්ලා ප්‍රධාන ශිරාවක් හදාගෙන ඒක එකතු වෙනවා කාටද අදරමහා ශිරාවට අදරමහා ශිරාවට එකතු වෙනවා අදරමහා ශිරාවෙන් කොහෙටද යන්නේ හෘදයට යනවා එතකොට මේකේ රුධිරය මේකේ ගන්න මේ ප්‍රතිහාර ශිරාවේ රුධිරයයි යාප්පු දමන ශාඛාවේ තියෙන රුධිරයයි දමන සහ ශිරාව කියන රුධිර දෙකේ මිශ්‍රණයක් තමයි මේ මධ්‍ය ශිරාවට කරන්නේ එතකොට මෙන්න මේ පිත්ත නාලිකාවලින් පිට හදලා ඒකේ පිට අරන් යන කොටද අනිත් පැත්තට අරන් ගිහිල්ලා ඒකේ රුධිරය මේ එන්නේ මේ අන්තර අනුකම්පික පිත්ත ප්‍රණාලය අතරට මේ දෙකේ රුධිරය යන්නේ මේ දෙකකින් එළියට එන්න ලොකු පොඩි දඬුවම් ගාලා මේ මාත්‍රේ නිකන් දැනගන්න හරිද මෙතන මේක ක්ලෝස් වෙලා ඉන්න මේ මාත්‍රේ ඕඩරාව මේ නන්දසිනාවට විරුද්ධයි මේක විරුද්ධ නෑනේ මේ පිත්ත නාලිකා ඒවා පිට හදලා අරන් ගිහිල්ලා දෙනවා පිත්ත නාල අන්තර අනුකම්පික පිත්ත ප්‍රණාලයට මේ දමන ශාඛාවයි ප්‍රතිහාර ශිරාවේ ශාඛාවයි දෙකේ ඉන්න රුධිරය මිශ්‍ර වෙලා මධ්‍ය ශිරාවට යනවා උත්තරයි තියෙන්නේ අක්මා අනුකම්පික විභාගයට අහලා තියෙනවා මතක නිකන් බලමු මොනවද තියෙන්නේ සදාකාරයි ඕ ඝනාකාර ඇඩ සයිලෙන් තමයි එකට සයිඩ් දාලා ඕ මධ්‍ය ශිරාවේ සිට අරිය ස්තම්භ වශයෙන් මොකෝයි මාත් ඔයාලට බය වලට ලකුණු වෙන්නේ නැත්තේ ඕකට ඇයි ලකුණු වෙන්නේ නැත්තේ හරියට කියන්න ඕන වචන අමතක කරනවා ඉතින් ඒකට වචන අමතක කරන එකට මොකක්ද අපිට දෙන්න පුළුවන් ඔප්ෂන් එක ඈ
ගුරුවරයා ඔළුවේ ගිටම් කරනවා කඩක් නැහැ වචන අමතක වෙන්නේ. වෙන ක්‍රමයක් ලියලා හුරු වෙන්න ඕන රචනා. රචනා ලියලා හුරුව තියෙන්නේ. ඇත්තම කතාව කියන්න කවුරු මොන බයිලා ගෑවත් ඇත්තම කතාව බයෝවට ඒකක් ගන්න එකාගෙන් අහන්නකෝ. ඌේ රචනා ප්‍රශ්න 4 ඌ භාගයට තියෙන රචනා ප්‍රශ්න 4 ඌ ගෙදරදී ලියලා තියෙන අනිවාර්යෙන් ගෙදරින් ලියලා දිනවා ඊට පස්සේ 100ට 200ක් ෂුවර්. ඒක තමයි බයෝවල ඒකේ ගන්න එකේ රහස. ගොඩක් අයට එසේ එකට ලකුණු වෙන්නේ. දැන් MCQ 40 42 ගහන උන් ඉන්නවා C. MCQ 42 ගහලා C කියන්නේ ෆිසික්ස් වල MCQ 40 මණ්ඩල ගහනවා කියලා ගොඩක් දුරට ඒ. හරි කෙමිස්ට්‍රි වල පොඩි වෙන B ඒ වගේ ඉතින්. ෆිසික්ස් වල MCQ 35 ගාලා ගන්නව MCQ 35 ගාලා ඒ ගන්න උන් ඉන්නවා. බයෝ වල කවදාවත් ඒකක් ගන්න එකේ MCQ 45ට උඩින් හෝ ඒ කිට්ටුව තියෙනවා. බයෝ වල MCQ 35 ගාලා කවදාවත් ඒක ගන්න එකේ නැහැ. කලාතුරකින් නැති ඒක ගොඩාක්ම නෑ. ඇයි ඒ හේතුව? රචනා ප්‍රශ්න පත්‍රයේ බැරිකම. හරි. ඔයා මම හිතුවා ලෝකෙ කොච්චර දුන්නත් විභාගේ තාම සාම්ප්‍රදායිකයි. ඇයි? ඔයා පැය තුනක් ඉඳලා පොලයක් කරලා පැයකින් මේ දැපුරලා ලියන්න ඕන. ලෝකෙ කොච්චර දියුණු වෙලා ඉස්සරහට ගියා. ඒකට උරු වෙන්න. රචනා ඇත්තම කතාව ඔය කිව්වේ. අර ඉදිරියේදී කියලා කියන්නේ නැතුව ඉති උත්තර ගන්න. බයෝල ඒකේ ගන්න එක ඒ කුලියන රචනා ප්‍රශ්න වලට ගෙදරදී කලින් අනිවාර්යෙන් ටෙස්ට් කරලා තියෙනවා. ටයිප් කරලා ලියලා තියෙනවාමයි. හරි එතකොට මේකේ මධ්‍ය සිරාවේ ඉඳලා මෙන්න මේ ඝනාකාර දෙපට සයිඩ් හරිය ස්තම්භ වශයෙන් මධ්‍ය සිරාවේ ඉඳලා ඉරට වීදිනවා. ස්තම්භ යුගල් දෙකක් අතර කෝඩ රාග පවතින මොකද පටල ගන්න බෑ. මේ ස්තම්භ දෙකක් අතර තියෙන කවුද? පිත්ත ප්‍රණාලය. ස්තම්භ යුගල් දෙකක් අතර මේ යුගල් දෙකේ යුගල කරන 2යි 4යි 4යි. යුගල් දෙකක් අතර තමයි කෝඩ රාග තියෙන්නේ. හෙප්පොට සයිඩ් ස්තම්භ යුගල් දෙක අතරේ තමයි කෝඩ රාග තියෙන්නේ. හෙප්පොට සයිඩ් ස්තම්භ දෙක අතරේ තියෙන්නේ පිත්ත නාලිකා. පටල ගන්න බෑ. ස්තම්භ දෙක මැදින් තියෙන වික්ටනාලිකාව ස්තම්භ යුගල් දෙක මැදින් තියෙන්නේ අක්මා කෝඩරාව. ඕන්න කෝඩරාව ගැන කියන්නේ කෝඩරාව. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවෙන් හා යාකෘතික දමනීය කුඩා ශාඛාවලින් ලැබෙන රුධිරයේ මංගේ යාකෘතික දමනී ශාඛාවෙන් රුධිරයේ යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් රුධිරයේ රුධිර මිශ්‍රණය තමයි මේකේ කෝඩරාව ඇතුළට කරන්නේ. එම නිසා පෝෂක ද්‍රව්‍ය අධික ශිරා රුධිරය අවශ්‍ය නදිනක ධමනී රුධිරය සමග මිශ්‍ර වී අක්මා සෛලවලට සමීප වී අක්මා සෛලවලට නැත්තනේ. දැන් මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව කොහෙන්ද දෙන්නේ? ඊළඟට බදක මේක කොහෙන්ද දෙන්නේ? යාකෘතික ප්‍රතිහාර ශිරාව කොහෙන්ද දෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය උරාගත්ත පෝෂක අරන් එන්නේ. යාකෘතික දමනී ශාඛාව කොහෙන්ද දෙන්නේ? අර සංස්කාරික මහා දමනී ඉඳන් ඇවිල්ලා මේ ආත්මාවට ඔක්සිජන් අරන් එන රුධිරේ මේ නාලය මේ. එතකොට මේ ඔක්සිජන් අරන් එන මේ නාලයයි පෝෂක අරන් එන මේ නාලයේ රුධිරේ මිශ්‍ර වෙලා මධ්‍ය ශිරාවට කරනවා. කෝඩරාව ආස්තරනේ මෙන්න මේ කෝඩරාව. මේ අක්මා කෝඩරාව වල මෙන්න මේ හෙප්පොටසයිට් සෛලවලට ලං වෙන්න ඉන්නවා. මහා කක්ෂාව එහෙම නැත්නම් කූපර් සෛල. කෝඩරාව රුධිරේ මධ්‍ය ශිරාවට ගලා යොමුවන් කිව්ව දැන්. වෙනත් අනුකණ්ඩික ශිරා සමග සම්බන්ධ වී විශාල ශිරා සාද විනා මේ මධ්‍ය ශිරාව දැන් මේ වගේ මේ වටේ ඊටවන තව මේ අක්මා කෝඩරාව මේ අනුකණ්ඩිකා මේ අක්මා අනුකණ්ඩිකා ගොඩක් එකතු වෙලා මේ මධ්‍ය ශිරාව එකතු වෙලා විශාල ශිරාවක් හදලා අන්තිමට යාකෘතික ශිරාව හදනවා. පස්සේ අදලා වෙන්න අක්මාවේ යාකෘතික ශිරාව එළියට ගිහින් අදරමා ශිරාවට සම්බන්ධ වෙනවා. අක්මාවේ හෙප්පොටසයිට් ස්තම්භ අතර පිත්තනාලික මේ ස්තම්භ දෙක මැද පිත්ත
නාලිකාව විහිදෙනවලු. මේ වගේ පිත්ත ගමන් කරන්නේ මේ පැත්තට. ඒක මතක තියාගන්න. ඕටරාවල රුධිරය ගලන්නේ මධ්‍ය ශිරාව පැත්තට. ඕන අනල වෙන්න. මේක රුධිරය ගලන්නේ මේ පැත්තට. මේක මේ පැත්තට ගලන්නේ. පිත්ත ඇවිල්ලා මේ කිව්වේ මේ අන්තරාර්ගානික පිත්ත ප්‍රණාලයට එකතු වෙලා ප්‍රධාන පිත්ත ප්‍රණාලය හදලා පිත්තාශය කියලා කපඩා කරගන්නවා. तो वे में सदाचार व्यूवल कोमुल याकृतिक दमन शाखाවක් याकृतिक විද්‍යාර ශිරාවේ ශාඛාවක් අන්තරාර්ගානික පිත්ත ප්‍රණාලයක් තියෙනවා ඇත්ත. උතනත් පොඩි ඉඩක් තියෙනව නේද? උතනත් පොඩි මම මේක මකන්නද? දැන් මේක මකන්නද මම කියන්නේ කිව්ව එකක් නේ. මම ඇඳගත්තද? ඔයාලා මේක ඇඳගත්තද? ඔව් සර්. ඇඳගත්ත නැත්නම් ඔය ස්කිල් ෂොට් එකකට ගහගන්න බලන්න නැත්නම් මේක මමනේ. දැන් මම ගොඩාක් වගකීමෙන් කියන්නේ දැන් ඔය එන්නේ නැති උන් ඉන්නවද? ඒක බලමම ඉන්නේ. අක්මානුකන්නිකාවක් මෙහෙම සරලව ඉගෙන ගන්න නැතුව ඇති. විස්තර. දැන් මේකේ පොතේ තියෙන රූප බලන්නකො දැන් ඇත්තටම තියෙන්නේ ඒ වගේ. ඒනොට පැහැදිලි වෙන්නේ නැහැනේ. හිටපු ළමයිනුත් ඉතින් මේ තේරෙන්නේ පස්සේ මේ ආපු නැති උන්දි පව් වෙන ගොඩක් කියු මේක දන්නේ නැහැ. මේ ඉහලා ගන්න ඕනේ මේක හරිය සංකීර්ණ නියෝගයක්. මුළු දේම සංකීර්ණයි තමයි. හරි අපි අරගෙන කියවන් කියවද? අක්මාවේ කෘත්‍ය. උතන පොඩි ඉඩක් තියෙනවා එතන පොඩි රූපයක් හදනවා. ඔය අක්මාවේ කෘත්‍ය කියන දා පොඩි රූපයක් හදනවා. අක්මාවේ කෘත්‍ය දින එවනම් ඉතින් පුතේ මේ මට මේ උගන්වන්න පැහැදිලි කරන්න දෙයක් නැහැ. අනිකර තියෙන්නේ මේ පැහැදිලි කරන්න ඕන ටික මම දැන් පැහැදිලි කරලා ඉවරයි අපි ටිකක් තමයි. මේක තයිලෝද කරන්නේ අපි දන්නවා. ඊරති ඉගෙන ගන්න මේ තයිලෝද කරන්නේ කොහොමද? මොනවටද මේද උදාහරණේ මේ ඔක්කොම කතා කරා. කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් පරිවහනය ඖෂධ විසහාරණය සුද්ධ ජීවිතයේ ආරක්ෂාව අන්නේ ආරක්ෂාව තමයි ආත්මික මහා ආරක්ෂාව තිබෙන්නේ. නැත්නම් හෝමෝන අක්‍රිය කිරීම උදාහරණ තාපේ නිපදීම ඒ තාපේ නිපදීම අර මේ අන්තරාධාරක යාමනයන්ට කතා කරනවා වෙන්නේ. ජීර්ණ අදාළ වෘත්ති ටික තියෙනවා ටික සාමාන්‍යයෙන් කියව ගන්න එකේ මහා දෙයක් නෑ පිට ගැන තියෙන. ග්ලූකෝස් ග්ලයිකෝජන් කරනවා ඉතින් ඔබ මේ පොඩි කාලෙන් කියන්නේ. අර අනිත් එක ඔන්න ඊට පස්සේ එතන අවසාන පොයින්ට් එකක් තියෙනවා. මේද ද්‍රාව්‍ය විටමින් ටිකක් තියෙනවා. මේද ද්‍රාව්‍ය විටමින් කියලා ටිකක් තියෙනවා. මේද ද්‍රාව්‍ය විටමින් ටික පොඩ්ඩක් ඔය මේද ද්‍රාව්‍ය විටමින් බලනකොට එන්නේ A B ඉස්සම් කියවක මත තියාගන්න කොහොමද? මන්න මත තියාගෙන කඩේ ගියා K D නේ විටමින් K A D E මම ඔක මත තියාගත්ත කඩේ ගියා. ඊට පස්සේ තව ටිකක් තියෙනවා. ඔන්න ආහාර ජීර්ණ යාමනය ආහාර ජීර්ණ යාමනය කොටස් දෙකයි විස්නායක යාමනය අන්තරාධාරක යාමනය අපි දන්නවනේ. දැන් අන්තරාධාරක යාමනය නම් මට කියන්න දෙයක් නැහැ. ඇයි? දැන් මම ආදීන පද්ධතිය මුකේ පටන් ගත්තාම පුදේ ඉවර කරා. දැන් මේක ඉතින් ග්‍රන්ථිත් ඔක්කොම ඉවර කරා. ඉතින් අර අන්තරාධාරක යාමනයට දායක වෙන්නේ හෝමෝන. මම මෙතන කෝගෙම මුලින් ඉඳන් එන හෝමෝන ටිකයි හෝමෝන ස්‍රාවය වෙන වෙලාවද ආත්මාවට ගෑස්ට්‍රින් දෙනවා. දැන් මෙතන ඉන්සිලින් ඒවා ඔක්කොම කියාගෙන ආවේ අලුතින් කියන්න දෙයක් නැහැ. ස්නායු යාමනයත් එහෙමයි. මොකද්ද? ආහාරයක් දැක්කම කටට කෙලවුණා. මොකද්ද ඒ ස්නායු ප්‍රතික්‍රියාව?
ඉතින් ආහාර කඩට දාගත්තාම කෙරෙනවා. ආහාරය මොනේ කඩට දාගත්තාම කෙරෙනවා. KD ශ්‍රාවය වෙනවා. ඕන ප්ලෑන් ෂීට් එක හරියට මුදාලා කඩට දාගන්න ගිලින්න දෙන්න බෑ. එතකොට කඩට මුඛය ඇතුළට මොනවා ගියත් KD ශ්‍රාවය වෙනවා. ප්‍රධාන වශයෙන් ස්නායුක ප්‍රතික්‍රමණය ඇතිවල වූ ආහාර මුඛයට ළඟා වූ නිසා මුඛයට ඇතුළු විට KD දාසය උදාන්නවා. පොඩි දියව. අන්තරාධර්යයන්නේ බලන්න ආහාර ආමාශය කිව්වම ආමාශය පිටිය ඇදෙනවලු කවුරුද කිව්වා. එතකොට ගෑස්ට්‍රික් එනවා මම ආහාර දුන්නා ආමාශය ගැන කතා කරද්දි කිව්වා. ආමාශයක විෂ නිපදවීම ගෑස්ට්‍රික් වගේ උත්තේජනය කරනවා. ඒකත් මම ගිය සතියේ කිව්වා. ආමරසයේදී මේද අම්ල හෝ ඇමයිනෝ අම්ල ග්‍රහණීය පොලිසිස්ටෝකයින් සික්කිටීන් නිදාස් කිරීම ක්‍රියාරම්භ කරයි. අග්න්‍යාසයේ ජීර්ණක එන්සයිම් නිදාස් කිරීම ක්‍රියාරම්භ කිරීම සහ පිත්ත නිදාස් කිරීම උත්තේජනය කරන්නේ පොලිසිස්ටෝකයින් ලෝකත් මං ගිය සතියේ කිව්වා. බයිකාබ්‍රේට් නිදාස් කිරීම උත්තේජනය කරන්නේ සික්කිටීන් ඒක නිෂේධනය කරන්නට කිව්වා. ඒක ආමාශයට ගිහිල්ලා ගෑස්ට්‍රික් වල ක්‍රියාව නවත්තලා ආමාශය ජීර්ණ ක්‍රියාවලිය අඩපණ කරනවා. සුද්ධාන්තයේ ජීර්ණ ක්‍රියාවලිය පහසු කරගන්න ඕක කී සති පට්ටක හැ. මේ එච්චරයි නේද? සමබල ආහාර කියන කොටස දින උත්තර පහේ පන්තියේ පරිසරයේ පාඩමක් වගේ කියන්න තියෙන්නේ. ආහාරය තුළ අඩංගු වෙන ප්‍රෝටීන් මේ පෝෂක තියෙනවා හතක් කොයිද? කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ khනිජ විටමින් ජලය සහ අරමුණු. ඒක නම් මම කතා කරන්න දෙයක් නැහැ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වශයෙන් පොලිදන් කරාට ඇසිනීලු 12 වසරේ දෙවෙනි පාඩමේ ඉතින් ඕන කට පාඩම් කරපුවානේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩයි මේකේ කම්ලයි මට හිතෙනවා දැන් අපේ විභාගයට ඇහැවල ඔය නියුක්ලික් අම්ල වලින් අර DNA වලින් එහෙම මට හිතෙනවා මේ පාර ප්‍රෝටීන වලින් ගේ මහයි කියලා නිකන් හිතනවා ඔයාට හිතන දේවල් එහෙම වෙනවද මම කිව්වා අනුමාන කියලා මට හිතලා ප්‍රෝටීන වලින් හරි කාබෝහයිඩ්‍රේට් වලින් හරි අහයි මේ පාර පොඩි chance එකක් තියෙනවා බලමු පේපර් එකේ කාබෝහයිඩ්‍රේට් වල බුද්ධිය දිනවනේ ප්‍රෝටීන කියනවා අත්‍යවශ්‍ය අමයිනෝ අම්ලයි අත්‍යවශ්‍ය නොවන අමයිනෝ අම්ලයි කියනවා 10 වසරේ 11 වසරේ දේහය තුළට බාහිරින් ගන්න ඕනිවා අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල කියන්නේ ගැට හදාගන්න බැරි එක අත්‍යවශ්‍ය නොවන ඒවා කියන්නේ දේහය තුළ හදාගන්න පුළුවන් එක ලිපිඩ තියෙනවා ඉතින් මේ දම්ල තියෙනවා අත්‍යවශ්‍යකින්තර අත්‍යවශ්‍ය නොවන මේ අම්ලයි තියෙනවා ඔය කුස්සිය දිනවල පිටු එන්නකො විටමින් වලට දැන් ඒක තමයි ටිකක් පැරලෙල් විටමින් යන මොනවාද හෝමෝනයක් යන කුමක්ද එන්සයිම් යන කුමක්ද හෝමෝ තුනෙන් එකක් අනිවාර්යෙන් භාගන හැම අවුරුද්දකම වගේ අහන්න දේහේ සාමාන්‍ය සෞඛ්‍ය පරිවෘත්ති පවත්ව ගන්න කුඩා ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන කාබනික සහ සාධක නැත්තම් කාබනික සංයෝග විටමින් මේද ද්‍රව්‍ය විටමයි විටමින් ජල ද්‍රව්‍ය විටමින් කියලා කොටස් දෙකක් තියෙනවා මගේ මේද ද්‍රව්‍ය විටමින් නම් හතරයි තියෙන්නේ කඩේ A, A, D, E ඔබාන මේක ටික විස්තර කරලාම තියෙනවා ඊට පස්සේ ජල ද්‍රව්‍ය විටමින් තියෙනවලු B, C හතර ඉතින් බලන්න විටමින් A D, E සහ K කියන ටික ජල ද්‍රව්‍ය ඇන ඉතුරු වෙන්නේ B, C නේ B, C ටික ජල ද්‍රව්‍යය B වර්ග තමයි B කොම්ප්ලෙක්ස් එකක් තියෙන ගොඩක් තියෙනවා B1 B2 B12 වගේ අරගෙන තියෙනවා බලන්න මේ වගේ දැන් මේක වගේත් එක්ක ඔක්කොම දීලා තියෙනවා උදාහරණත් එක්ක වරහන් ඇතුලේ ඔය විටමින් වල කෘත්‍ය ඕනියම එපා කරු දෙයක් කරන්න දෙයක් නැහැ මෙලෝ ඕක ටික කටපාඩම් කරලා ලිව්වා කියලා බලන්න ළමයට වැඩකුත් නැහැ විභාග අහනකොට වැඩකුත් දෙනවා කරන්න දෙයක් නැහැ පාඩම් කරගන්න වෙන්නේ විටමින් වර්ගවයි खनिज වර්ගවයි අය අර ශාකවල ඌනතා මූල ද්‍රව්‍ය විවිධ මූල ද්‍රව්‍ය වල ඌනතා වර්ගවයි
ශාකවල දිනවනේ මේ ශාක හෝමෝන තර ගිබරලින් මේ ඔක්සින් ගිබරලින් එහෙම තියෙන්නේ ඇවිසින් කැලින් ඒ වගේ ඒවා තියෙන්නේ අන්න ඒ ටිකයි හරි ඉතින් වෙන හරි මහන්සියක් දාලා පාඩම් කර ගන්න වෙන්නේ විටමින් A වල කෘත්‍යය යෝනතා ලක්ෂණ ටික එහා පැත්තේ තියෙනවා නිකන් සාමාන්‍යයෙන් දල වශයෙන් ID එකක් ගන්න. විටමින් K වලක් දාන්න රුධිර කැටි ගැසීමට දායක වෙන්නේ ඒ වගේ වගන්න උත්තරමික වර්ගය තියෙනවා. උදේදී ඒක අයව කරන්න නැද්ද කියලා මම කරන්න දෙයක් නැහැ මට කියවන්න තමයි තියෙන්නේ. විටමින් A මොනවද? දෘෂ්ටි වර්ධන නිපදවීම නිරෝගී පැවැත්ම වර්ධනය එහෙම තියෙන අමුභාවය මම මටත් තිබෝ මතක නෑ ඔය ටික මට මතක තියන් වැඩක් නෑ මම විභාග ලියන දවස් ටිකේ මම මතක තියන් හිටියා දැන් ඉතින් මම ඕක පාඩම් කරන්න ඕනේ නෑ බඩේ ඉන්න ගැට තියෙනවනේ ඊට පස්සේ විටමින් වල කෘත්‍ය තියෙනවා ඔගේ MCQ එක කාර්යමේ යහන්න තන්තු කෘත්‍ය ටික තියෙනවා ඊට පස්සේ ජලයේ තියෙනවා खनिज ලවණ තියෙනවා නේද खनिज වලට තියෙනවා අතිමාත්‍ර खनिजයි अंशु मात्र खनिज ටිකුයි තියෙනවා ඊට පස්සේ ඒකේ තව වගේ බහුවක් තියෙනවා එපා කරපු වගුවක් කැල්සියම් වල කෘත්‍යයි උණුතයි ඉතින් පොඩි ටික ආයාසයක් කරලා පාඩම් කර ගන්න. නෑ කියන්නේ ඕනේ. ඇත්තටම මහන්සියක් දාලා පාඩම් කර ගන්න. සියල්ල ටික ඉතින් වගුවේ තියෙනවා කියන එක මට තියෙන්නේ. මහා ලොකු පැහැදිලි කිරීමක් නෑ ඔයගොල්ලෝ. ස්පීඩ් රිවිෂන් එක ඉතින් මේක නෑ. ඒ පන්ති වගේ නෑ මුලින් දාලා පැහැදිලි කරන් තිබ්බා. ස්පීඩ් රිවිෂන් එක වගේ පැහැදිලි කරන දෙයක් නෑ අතන තියෙන පන්ති වල. කියාන යන තමයි දී නරක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා කියලා. ඉතින් ඊට පොඩි පොඩ්ඩක් ඔය නිකන් උඩින් පල්ලෙන් ටිකක් බලා ගන්න තියෙනවා. වැඩක්. ඉඳපස්සේ දාලා තියෙන ගැඹුරු වැඩක්. ඔන්න එනවා BMR. ඕක ටිකක් පැහැදිලි කරමු. ආතතියක් නොමැති විට පශ්චාත් අවශෝෂණ අවස්ථාවේ විවේකී නිරෝගී පුද්ගල විවේකයේ සිටින පුද්ගලයෙකුගේ ආවරණ විවේකයේ නිරෝගී වෙසිට කියලා දාගන්න. විවේකී නිරෝගී පුද්ගලයෙක් සිටු. ආතතියක් නොමැති විට එහෙනම් දැන් ඔයාලගේ BMR එක වයින්න බෑ. ප්‍රෙෂර් වයින්න බෑ ඇයි? දැන් ඔයාලා විභාගයේ ඉන්න එන්නේ ආතතියෙන් ඉන්නේ. ආතතියක් නැති වෙලාවක පශ්චාත් අවශෝෂණ අවස්ථාවේදී කියන්නේ පැහැදිලිවම විතර කන්න නැතුව ඉඳලා පස්සේ අවශෝෂණය කියන්නේ අවශෝෂණය වෙන්නේ නැති වෙලාව. ඒ කියන්නේ ආහාර දීන පද්ධතිය හරහා අවශෝෂණ ක්‍රියාවලියක් වෙන්නේ නැති වෙලාවක විවේකී නිරෝගී පුද්ගලයෙකුගේ මූලික පරිවර්තනයේ වේගයෙන් BMR කියන්නේ. ඕක එකක් තියෙනවා දිනකට කිලෝ කැලරි 8600 කෑම කෙනෙක්ගේ 1300 2500 අතර. ශක්තිය අයවැය අතර සූත්‍රයක් තියෙනවා මේ මොකෙන්ද දන්නවද? මතකද ඔයාලා මතක නැද්ද තෙල් නැතිවසල තෙල් සූත්‍රයක් ඉදිරිපත් කරා. ඒ වගේ C සමානයි M ධන U ධන F ධන P. C ලබාගත් ආහාරවල අඩංගු ශක්තිය. සෙලෙක්ටිං හරි මොකක් හරි එහෙම අයිඩියා එකකින් ඉතින් දාන්න. ඊට පස්සේ පරිවෘත්තිය මෙටබොලිසම් M දාලා තියෙන මෙටබොලිසම් කියන්නේ. ඊට පස්සේ මූත්‍ර පිටවීමේ ව්‍යායාම ශක්තිය ඒ U දාලා තියෙන යුරින් කියන්නේ. මල ද්‍රව්‍ය පිටවීමේදී සිදුවන හානිය කියන බීකල් කියන්නේ මල කියන්නේ මල පහ කියන්නේ F දාලා තියෙන. නිෂ්පාදනයේ ප්‍රොඩක්ෂන් කියන්නේ P දාලා තියෙන. ෆිසික්ස් වල තියෙන සූත්‍ර සහ ගණන් එක්ක මේ මෙවනේ බර්නෝලි කියයි කෘෂ්ණ වස්තු විග්‍රහණය එහෙමනේ අයින්ස්ටයින් සමීකරණය කියන උපත් එක මොකක්ද සීනි පොළවගේ නේ අපි ඇක්ටිනි කරන්නේ බලන්න නිකන්සේ ඉතියක් තියෙන්නේ ඇත්තනේ ආහාරයෙන් ගන්න ශක්තිය සමානයිලු පරිවෘත්ති ක්‍රියාවට වැයෙන ශක්තිය අපි ගන්න කෑම වලින් ශක්තිය කොටසක් පරිවෘත්තියට වැයෙනවා කොටසක් යනවලු මූත්‍ර පිට කරන්නේ මල මහ පිට කරන කොටසක් යනවලු අපේ ඇඟ තුල විවිධ නිෂ්පාදනය කරන ඒ තුන් කොටසක් තමයි. ඇත්තටම ඔය හතරට ගියොම ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආහාර ජීවන පද්ධති ආශ්‍රිත ආබාධ ටික තියෙන්නේ.
මන්ද පෝෂණය හා දුෂ්පෝෂණය. දැන් මන්ද පෝෂණය කරනවා දුෂ්පෝෂණය කියන්නේ. මන්ද පෝෂණය හා අධි පෝෂණය. දුෂ්කරතාව. අර BMI එක 18.5ට වඩා අඩු වුණොත් එහෙම දුෂ්පෝෂී කියලා තල කරනවා. 18.5ට පාත් කීයද තියෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ 34 නේ. ඊට වඩා වැඩි නම් BMI එක දැන් අර උඩින් කිව්වේ මූලික පරිවර්තනය කියලා ඒක BMR මේක BMI එකකින් පටල ගන්න එපා. BMI ඔය වෙන විදිහ නැද්ද ළමයි? දාලා නැහැ නේද? ඒක හැබැයි දෙන්න දෙයක් නෑ ඉතින් ස්ථානයේ විදිහ කුසී වර්ගයේ බලන්න විස්තරතාව කියන්නේ BMI එකේ 30ට වඩා වැඩි නම් ඕනනම් ඔය හරියට ලියා ගන්නද දේහ ස්කන්ධ දර්ශකයෙන් නැත්තම් BMI සමානයි ස්කන්ධයේ විදීම මේ කුසී වර්ගයේ කියලා. ඔක්කොම බලන්න ඕනේ ඉතින් ඔය වෙලේ යන්නදී ඉන්නේ එතන බර කියලා තියෙන ඇත්තටම ඔක වැරදි අපේ බර සාමාන්‍ය කිලෝග්‍රෑම් වලින් වයින්නවා තමයි නෑනේ බර වයින් නියුටන් වලින් නේ. ඒකට ඒක මුඛයේ තියෙන බර ගන්නකො ස්කන්ධය වෙන්න ඕනේ. බස් උසේ වර්ගයේ ඉතින් මුඛයේ තියෙන බර කියලා. ඕක විතරක් නෙවෙයි අර පොඩි එකේ මේ ක්ලිනික් කාඩ්ලක් තියෙන බර කියලා. වැරදි. නෑ නෑ ස්කන්ධය කියලා තියෙන්නේ මේක හරි. මම ලෑ වැන්නේ බර කියලා කියනවා කියන්නේ. බරේ ස්කන්ධය කියලා කියන්නේ. ඉතින් මුඛයේ ඕම දිමේ පිටින් කියන මුඛේ හදන්නේ. අලු මොකද බර පරමයි බර කිලෝග්‍රෑම් වලින් වයින්නේ. බලන්න ඊට පස්සේ ආහාර මාර්ග ආශ්‍රිත රෝග වලට ඉතින් රෝග දෙකයි දෙයක් ගෑස්ට්‍රයිටිස් උයි මලබද්ධය. දැන් ඉතින් ඔයාලට ওই දෙකම තියෙනවා. එහෙම කොහොමද අපිට නන්නේ? දැන් මේ දවස්වල රැය හැරලා වැඩ කරනවා අනිවාර්යයෙන් මම දාලා 95කටවත් ගෑස්ට්‍රයිටිස් තියෙනවා මේ දවස්වල එක්සෑම් එකේ. උඹට නේ මටත් තියෙනවා ගෑස්ට්‍රයිටිස්. ඒ රැය හැරලා ඉන්නවා රැය ගොඩක් ගෑස්ට්‍රයිටිස් හැදෙනවා. අද උදේ ඉන්න බරක් මේක හරියට ගෑස්ට්‍රයිටිස්. එහෙම තියෙනවා. ගෑස්ට්‍රයිටිස් දිගට කාලයක් තියෙන මොකද වෙන්නේ? මලබද්ධයත් ඇදෙන්න බලපානවා. ඒ කොහොමද සර්? වක්‍රාකාරව බලපානවා. රැය ආහාර ආහාරයේ ගොඩක් වෙලා පාඩම් කරපුවාම මේ දැන් ඉතින් පාඩම් කරන්න බුද්ධි ගණිත දන්නේ එහෙම කරන්න බෑ. මං කියන්නේ අර එතකොට උදේ ඇහැරෙන වෙලාව එක එක වෙලාවට නෑ හැරෙන්නේ. සාමාන්‍යයෙන් මල පහ කරන්න සාමාන්‍යයෙන් නිශ්චිත වෙලාවක් තියා ගන්න ඕනේ. කියන්නේ ඒක ඇඟේ තියෙන මේ මොනවද කියන්නේ ජෛව වර්ණෝස් කියන්නේ ඒවට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕනේ. මේ යාළුවෝ එක්ක සමහරක් කෙනෙකුට ට්‍රිප් එකක් ගිහම යන්න බෑ. ප්‍රොජෙක්ට් එකකුත් දාලා යන්න ට්‍රිප් එකක් කරනවා එක්ක යනකොට. ඒ වගේ මේ තියෙනවනේ ඒ හින්දා මේ නොහිතන දේවල් වක්‍රාකාර බලපං. දැන් ගොඩක් අයට අර්ථ සහ මලබද්ධ වගේ රෝග තියෙනවා. ඒ ප්‍රජනක පද්ධතිය කතා කරද්දී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආබාධය වගේ ඒවා මේ පය ඇඟ ඇඳුම් අඳගෙන ඉන්නේ ඇඟි ඔය එළියට නිරාවරණය වෙන්න නැත්නම් වල මේ දද රෑෂ් වගේ ඒවා සෑහෙන අයට තියෙනවා. මං ගිය සතියේ කිව්වා මේ ගිය සතියේදී කිව්වෝ ගිය සතියේත් මං කිව්වා දැන් තව කාලයක් යනකොට මේ සමේ ලංකාවේ සමේ රෝග අනබාට වැඩි වෙයි. අර ජහජරා ක්‍රීම් ගානවල කිසි ප්‍රමිතියක් නැති ඒවා තියෙනවා. බාන වරුදු කියලා සමේ රෝග අතිශය වැඩි වෙනවා.
එතකොට මේකේ කතා කරන්නේ ගෑස්ට්‍රයිටිස් වල විවිධ හේතු නිසා ඇතිවන අධික සීල්තාවේ වීම ශ්ලේෂ වල විවිධ දේවල් තියෙනවා. මේවා මේ දැන් අපි ඉගෙන ගත්ත මේ ගැඹුරු බයෝ කාරණාවත් එක්ක මේවා මහා පොඩි දේවල් ඈ. ඕල් තියෙනවා. දීර්ඝ කාලීනව කුසගිනේ සිටින මානසික ආස්තිය දැන් හොඳ පොයින්ට් එකක් වුණා මානසික ආස්තිය කියන්නේ ඕඩර් ලෙවල් එකට යන්න පුළුවන්. පේපර් එකට අනිවාර්යෙන් මොකක් හරි පද්ධතියක රෝගයක් අහනවනේ හේතුවක් අනිවාර්යෙන් දැන් ඔය එක පොයින්ට් එකක් ගොඩ ලකුණක් නේ පොයින්ට් එකක් ඈ. ඕල් ලෙවල් මානසික ආස්තිය කියන එක ලියන්න පුළුවන්. ඔය ඇස්ප්‍රින් වගේ ප්‍රබල ඖෂධ දීර්ඝ කාලයක් පාවිච්චි කරන එක සමහර බැක්ටීරියා මත්ද්‍රව්‍ය ඔය හැමදාම අරක්කු වලින් ඔය ප්‍රධාන හේතුව දීර්ඝ කාලයකට මුසකින් ඉන්න එක නේ. උදේට කන්න ඕන අනිවාර්යෙන් උදේ නැගිටපුවා. ඇයි? රෑ නිදාගත්තාම දැන් රෑ ආපුවම අතකට නම් කෑවේ එන දීර්ඝ කාලයක් නිදාහාරව ඉන්නේ ශරීරේ. ඒ හින්දා උදේට අනිවාර්යෙන් කන්න ඕන. ඒකට අපි කන්නේ නැත්තේ උදේට. රමුදානුත් කියලා දෙනවා කෑම ගන්න හැටි මට අහන්න මතනේ අපි රාජීත් වගේ කන්නේ දවාලෙන් බොම්බු ඉරව නේද? ඉතින් අපිම කන්නේ කියන්නේ පැත්ත. රෑට තමයි පොඩ්ඩක් කාලේ නිදා ගන්න ඕනේ. ඇයි? රෑට වැඩක් කරන්නේ නැහැ නේද? මහලුකුට බර වැඩක් නැහැ. දවල් කාලේ තමයි ශක්තිය වැය කරන්නේ. ඇවිදිනවා අනම්මනම් කරනවා ලියනවා කරනවා. වෙන මොන හරි වැඩක් කරනවා නම් එහෙම. ඒ හින්දා උදේට කන්න ඕන හොඳට ඉක්මන දවල් හොඳට කන්න ඕන රෑට පොඩ්ඩක් කන්න. අපි උගේ වෙන්නේ උදේට කන්නේ දවල්ට කනවා පොඩ් සාමාන්‍ය රෑට කනවා රටේ වෙන්නේ. ඊවල වලින් නම් වැරද්ද යන්නේ. හොඳට ඇඟට අල්ලන්න කන්න ඕන කියලා තමයි රෑට කන්නේ. එහෙම ඉතින් ඇඟට අල්ලන්න රෑට කන්නේ. බලන්න ගෑස්ට්‍රීන් වරක් මේ ගෑස්ට්‍රයිටිස් වළක්වා ගැනීමට නිවැරදි ආහාර ගැනීමේ චර්යාත්මක පුරුදු ඇති කර ගන්න මම දැක්කද? දෛනික පුරුදු චර්යාත්මකව නිවැරදි කර ගන්න කියලා කියන්නේ. උදේට කනවා නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අයින් එකක් දැන් හතට කෑම ගන්නවා නම් බ්‍රෙක්ෆාස්ට් ඉදු එහෙම ගන්න ඕන. ඒ උදේ. රැට කනවා නම් වෙලාවකට කන්න ඕනේ. දැන් අපිට අර පාඩම් කරන කාලේ නැතුවට කවන්නේ. ඒවා කැප කරලා පාඩම් කරගන්න. මලවද්දේ මල පරිවාහනයේ සිදුවීම් හේතු වේ. දැන් මල පරිවාහනයේ මහා අන්ත්‍රදික එතකොට මලවල තියෙන මේ ජලයේ මහා අන්ත්‍රයේ අධිකව අවශෝෂණය කරගත්තාම අර මේ මලවල තියෙන තෙත් ගතිය අඩු වෙලා මල මහා අන්ත්‍රයේ ඉදිරියට ගමන් කරන වේගය අඩු වෙනවා. එතකොට මේ මල පහළ ඝනකම වැඩි වෙනවා රළු බව වැඩි වෙනවා. ඒක මල පහළ කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි මලබද්ධය කියන්නේ. ඕක මේ අපි දැන් මෙහෙම නිකන් කතා නොකර ඉන්නේ නිකන් මහා හරි ඉමාමාගේ මිනිස්සුන්ට දැන් තියන අයට හරි අපෝ ඩක්කා දිනනවාද කියන්නේ අමාරු කල එතකොට කියන්නේ බේත් ගන්න යන්නෙත් නැහැ. හරිම අපහසුතාවයට ලක්වන කාරණාවක්. ඕකට මොකද්ද කියන්නේ මේ ඌලකිෂ්ඨද? එහෙම මොකක් හරි කියනව නේද? ඔව් ඊට පස්සේ මේ අපි කතා කරනකොට මේ බයෝ ඉගෙන ගන්න ඔයාලට විභාගයේ මොනවා වුණත් මේවා වැදගත් වෙනවා ජීවිතේ නයි. මුළු දේහය ගැනම තියෙන රෝග ගැනම දලා දන්නක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොක්ටර්ලාගෙන් ආන්නකො සාමාන්‍ය 10න් 2 5න් 1කට දාලා ඕක ගානකට බලවත් තියෙනවා නාම. ඉතින් අනිත් එක දැන් බේත් තියෙනවා ඕන තරම් ඉක්මනට හොද කරගන්න පුළුවන් පැතිකඩ දැන්. ඉමුයි වෛද්‍ය විද්‍යාව ඒකට අපේ මොහේ දුක දෙනවා මම ගැටලුවක් දෙනවා කියලා බේත් ගන්නවා. හරිද කියන්නේ. ගොඩාක් අයට දෙනවා මලබද්ධය ඇත්තම තියෙනවා. අදියා සමහරක් අයට දෙන්න උදේට දවල්ට ටොයිලට් යන්න බෑ. ටොයිලට් යනකොට මේ ටොයිලට් කරනවා යනකොට ලේ යනවා. ඒ තරම් උග්‍ර වෙලා මලබද්ධය. ඒ හින්දා ටොයිලට් යන එකේ වැලැක්කලා ඉන්නවා. ඒතකොට ටොයිලට් නොයනකොට ඊට මාරුනේ. ඒ හින්දා මේ දැන් ලෝකෙ දිනුන බයෝ ඉගෙන ගන්න එකේ වැදගත්කම ජීවිතේ. යන ශේෂ්ත්‍රේ මොකක් වුණත් ඉස්සරහට. ඔය දිනට මේ අර කොයිලේව ගන්න කියන්නේ කටු කිසින්ද නෙවෙයි කොයිලේට තන්තු වැඩි හින්දා දැන් තන්තු ගැන කියන්නේ කියලා බලන්නකො. මහා වේදිකේ මන ගමන් කරනකොට තන්තු බහුලව තිබ්බහම තන්තු කරන්නේ මොකද? ජලය හොඳට ජලය ආය බව අවශෝෂණය කරගන්න ගොඩක් අවශෝෂණය කරගන්න දෙන්නේ නැහැ.
එතකොට මල පහවල හොඳ ජල ප්‍රමාණයක් මේ එකතු කරන් ඉන්නවා තන්තු. එතකොට මල පහවල ගමන් කිරණ වේගයේ කිසි අඹලක් නැහැ. තෙත්ව තියෙන්නේ රළු නැහැ. මහාන්තර දිගේ පිළිවෙලට ගමන් කරලා හරි පහසුවෙන් මල පිටවල යනවා. රළු ගතියක් නැහැ. අමාරුවෙන් නුලත් කරන්න ඕනේ නැහැ. ඒ නම තම තියෙන ආහාර කන්න කියන මල බද්ධ අඩු කරගන්න. ඉතින් ඒකටත් කියන්නේ මොකද? හොඳ චර්යාත්මක පුරුදු ඇති කරගන්න. හරි එතකොට ආහාර ජීවන පද්ධතිය ආදී පටල පද්ධතිය කියන එක ඉවරයි. කාඩ විවරයක් දැන් මේ විදිහට ඉවර කරන්න යන්නේ. නිකන් බෙල ගන්න ඕක අවසාන දිනවනේ මොකක් හරි. දෙන්න දහස් කරන මොකක් හරි දාලා. නැද්ද? බලන්න ඕක අවසාන දිනවල මොකක් වගේ නම් දාලා තියෙනවා. තේරෙනවද නැහැ කියන එක. දැන් මේකේ චිත්‍රයක්. ඒකේ චිත්‍රයක් පැන්සල් විදි විතරක්ම තිබ්බ. කට්ටිය ඇහුවලු මේකත් චිත්‍රයක්. පැන්සල් ඉරි වලින් විතරක් අදු කැතමකෙත චිත්‍රයක් මේ පුරු කෑලි වගේ කිරි කෑලි වගේ තිබ්බා. මේක බලපුලු තේවල අපෝ මේකත් චිත්‍රයක්ද කියලා. මෙහෙම ගිහිල්ලා චිත්‍රයක් වෙයිද? පැන්සල් ඉරිත් එක කරලා අර මිනිස්සු කියන කතා හින්දා චිත්‍රය ඇදලා තිබ්බ පැන්සල් ඉරි වලට සැකේ තියෙන මේ කාල මේ විදිහට ගියොත් ඉස්සරහට ගියොත් චිත්‍රයක් වෙයිද? ඒ කට්ටියක් හිටියා චිත්‍රය වෙනුවෙන් කඳුළු වලින් තීන්ත දියවලු. ආම්බන් මේ කය උනාට අර කට්ටිය. වෙනම කොටසක් හිටියලු අර චිත්‍රයේ පැන්සල් ඉරි වලට පාට දෙන්න කඳුළු වලින් තීන්ත දියකලු. බලමු මොකද කියන්නේ. මහන්සියේ තරමට ඒක එක රැයි චිත්‍රයක් වෙන්න ඕන හරිනම් කඳුළු වලින් තීන්ත දිය කරපු අය වෙච්ච මහන්සිය හැටියට හරිනම් මේ චිත්‍රේ එක දවසකින් එළි වෙනකොට චිත්‍රයක් වෙන්න ඕන මේ තරම් අර කඳුළු වලින් තීන්ත දිය කරපු මිනිස්සු මහන්සියලා තියෙනවා. දරබ්බර පැන්සල් ඉරි දුන්නේ නැහැ. අපි යම් පැන්සල් ඉරි පොත චිත්‍රයක් වෙන්න ඕන කවුද? පැන්සල් ඉරිමයි. හැබැයි පැන්සල් ඉරිම චිත්‍රයක් වෙන්න නැතුව දඩබ්බර වුණාලු. ඔය ආස්තේ hina වුණාලු සමච්චලේට අර කට්ටිය කිව්ව කවුද? අර ඔහොම ගිහින් චිත්‍රයක් වේද කියපුවයි hina වුණාලු. ඒත් පැන්සල් ඉරි වල දඩබ්බර වෙන්නේ නොවෙන්න ගියා දෙන ගමන් යාලා හිටිය මොකක්වත් ඇහුනේ නැති කම. අන්න අර කඳුළු වලින් දීපු කට්ටිය අර වටේ අය සමච්චලේට hina වෙනවා ඇහෙන්නේ නැහැ වගේ හිටියා. එක දවසක් ආවා පැන්සල් ඉරි ඇතුලේ පාට නෙවෙයි පාට වටේට පැන්සල් ඉරියට දවසක් ආවලු මේක චිත්‍රයක් වෙච්ච. හැබැයි මේ චිත්‍රයක් වුණ දවසේ ඇත්තටම තිබ්බේ අර පැන්සල් ඉරි උඩ තීන්ත ගාලා නෙවෙයිලු. තීන්ත උඩින් පැන්සල් ඉරි ඇඳලා. ඒ කියන්නේ අර තීන්ත පහු කරගෙන පැන්සල් ඉරි ඒ උඩට ඇවිල්ලා දියුණු වෙලා හරි මොකක් හරි වෙලා බලමු මොකද කියන්නේ. අන්න එදා ඒක චිත්‍රයක් වුණාලු. අර කට්ටියත් පිළිගත්තලු පැන්සල් ඉරි දන්නවලු. දැන් මේක චිත්‍රයක් කියලා. අර කඳුළු වලින් තීන්ත දීපු කරපු අයගේ මහන්සිය හින්දා මේ කඳුළු වලින් තීන්ත දී කරපු අයත් පහු කරගෙන මොකද වෙලා තියෙන්නේ? තීන්ත දී කරපු අය තීන්තයි දෙකම පහු කරගෙන මොකද වෙලා තියෙන්නේ? පැන්සල් ඉරි ඉස්මතු වෙලා අවසානයේ තීන්ත වලින් පැන්සල් ඉරි වලින් ඇඳලා තිබ්බ චිත්‍රය ඇත්තටම චිත්‍රයක් කියලා හැමෝම පිළිගන්නවා. පැන්සල් ඉරි වලට මතකයි තියෙන්නේ. එයාලට පාට දුන්නේ කඳුළු වලින් කියලා. හරි ඇත්තටම පැන්සල් ඉරි කවුද? ඈ ඔය පැන්සල් ඉරි කිව්වොත් ඔයගොල්ලෝ. හරි. එතකොට කඳුළු වලින් තීන්ත දී කරා කියන්නේ කවුද? ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලායි උගන්වන කවුද? අපි. දැන් තීන්ත දී කරන්න ගාලා අම්මා තාත්තගේ තීන්ත ගෙනල්ලා දාන්නේ කවුද? උගන්වන අපි. හරි. එතකොට මට ඕක දාන්න ඉන්නේ දැන් ඔයාලා මාව දැකලත් නැහැ මම ඔයාලා මාව දැකලා තියෙනවා මම ඔයාලව දැකලා නැහැ නේ කවදාවත් ලංකාවේ වටේම ළමයි ඉන්නනේ හැමතැනම ළමයි ඉන්නවා යාපනයේ පැත්තේ පින්කෝ පැත්තේ මන්නාරම පැත්තේ මඩකල්පු පැත්තේ ළමයි විතරයි නැත්තේ අනිත් හැම දිස්ත්‍රික්ක එකම වාගේ හැම පළාතකම වාගේ එක ළමෙක් හරි ඉන්නවා ගාල මාවල පැත්තේ ළමයි ගොඩක් ඉන්නවා මෝර පැත්තේ ළමයි ගොඩක් ඉන්නවා මන්නාරම බදුල්ල පැත්තේ කෑගල්ල පැත්තේ ළමයි ගොඩක් ඉන්නවා ඉතින්
කවදාවත් දැකලා නැහැ පාරේ ගිහින් කවදාවත් මැරෙන්න කලින් පාරේ ගිහින් දකියේ දැක්කොත් ඇවිල්ලා කතා කරන්නේ අපිට තියෙන කවදාවත් දවසක ජීවිතේ එකම සතුට ඒක දැක්ක. ඒතර ඔයාලා හම්බ වෙන්නේ නැහනේ. දැන් පන්තිවල ෆිසිකල් එක ළමයි නම් දන්නවා ගෙවල් ආහාර මේ කියලා උදේ කතා කරලා උදේවල් දැක්කම මතකයි. දැන් ඔයාලා මතක සමහරක් අය කිව්ව දැකලාම නැහැ. කතා කරලා විතරයි තියෙන්නේ. ඔයාලා නම් දැනගන්න බැහැ. ටිකක් වගේ දාන්න. මාව ඔයාලා මාව දන්නවනේ. දැකලා හැමදාම ජීවිතේ ඒකවල තියෙන හතුරු. අපිට ඒක නෑ යාර. යාර ෆිසිකල් බන්දු ළමයි ඉන්නවා නේ යාර ළමයි පේනවා කතා කරනවා තට්ටුවක් දාලා ආන්න ඉන්නේ. ඔයාලත් එක්කෙම නෑනේ. ටිකක් දුර වැඩිනේ දුරස්තේ. ජීවිතේ කොහෙන්ද පාරකදී හරි දැක්කොත් එහෙම අනිවාර්යෙන් කතා කරන්නේ අප්පු අරු යනවා කියලා අහන්නලා යන්න බෑ. ඔයාලා වෙන ලොකු මහන්සියක් ගත්තා. ඉතින් මාත් හිතනවා ඉතින් පැන්සල් ඉදලට කවදා හරි දවසක ජීවිතේ පාරකදී හරි දැක්කොත් මතක තියෙයි කියලා. හරි එහෙනම් මීටින් එක ඉවර කරමු ගිහින් එන්න. පොඩි වෙලාවක් ගන්න යද්ද මේ ඉවරයි දැන් අද අනිත් ටියුට් ටික දානවා. එතකොට මේ දෙනතුරාදරෑ ශ්වසන පද්ධතිය හරි රුධිර සංස්කරණ පද්ධතිය හරි කරනවා. ඒකේ ටියුට් ටික දෙනතුරාදරට ගෙදෙට්ට එයි. හරි එහෙනම් හැමෝම ගිහින් එන්න මේ හැමෝටම ජය වේවා. Thank you.